අවසරයි ගෞරවනීය ආර්යතුන් වහන්සේ සතර කමඨාන් කරමින් කැපකොට පින් අනුමෝදන් කරමින් ණයෙන් මිදී නිදාස් වෙමි. නමුත් ඇතැම් ණය අපිට ධම්ම මාර්ගයට බාධාවක් වුවත් ඔවුන් පරිවර්ජනා කිරීමට නොහැකි අවස්ථා පැමිණේ. උදාහරණයක් විදිහට මව්පියන් වැනි අය අපිට හිංසා පීඩා කරමින් පාප කම්ම වලට සම්බන්ධ කරමින් ධම්ම මාර්ගයේ යාමට බාධාවක් වීමේදී සිදු කළ යුත්තේ කුමක්ද? එතෙන්දී අපි සියලු දෙනා අම්මලා තාත්තලා හෝ වැඩිහිටියන් හෝ පන්සලේ හාමුදුරුවෝ සමාජයේ මොනවා කිව්වත් ඔබ නිවැරදිවම මේ සතර කමඨහන් තේරුම් ගත්තොත් කිසිම ආකාරයක අර සබ්බපාන භූත හිතාය අනුකම්පා දයාපන්නෝ හෝති වෙන්න ඕන. සියලු දෙනාට අනුකම්පා සහිතව මේ රාගයෙන් කටයුතු කරන්න එපා. ද්වේෂයෙන් කටයුතු කරන්න එපා. මෝහයෙන් කටයුතු කරන්න එපා. ඒ තුනෙන්ම ඔබට මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං වඩලා නිත්‍ය සුඛාත්ත මරා දැමීමෙන් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග කළා සියලු උපාදානයෙන් මිදී නිදහස් වීමෙන් ඔබට මේක යථාපරිදි ඔබ තේරුම් ගත්තොත් ඔබට පුළුවන් ඒ මව්දෙමව්පියෝ පන්සලේ හාමුදුරුවෝ උගන්වන ගුරුවරුන් හෝ මොනවා කිව්වත් ඔබ වෙන පැත්තකට යන්නේ අවෙච්ඡප්පසාදේන ධම්මේ සමඤ්ඤාගතෝ. ඔබේ හිත සැලෙන්නේ නැහැ. විවිච්ච වෙන්නේ නැහැ. කාමයේහි විවිච්ච පාපයේහි අකුසල ධම්මේහි විවිච්ච සත්‍යයට ඔබපත් වෙනවා. ඔබේ හිත කාටවත් වෙනස් කරන්න බෑ. ඔබ නිවැරදිව මේ රාගයෙන් වෙන් වෙන්න අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වැඩුවොත්, ද්වේෂයෙන් වෙන්න මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වැඩුවොත් ඔබ ඒ ලබන අත්දැකීම ඔබට හිතා ගන්න බැරි තරමකට සැනසීමක් සුවයක් නිරාමිස සුවයක්. ඒ නිසා ඒ සුවයට එහා සුවයක් ඔබට ලබන්න බැරි බව දැනගෙන ඒ සමාජයේ සම්මතයෙන් අම්මලා තාත්තලා වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්, පන්සලේ ආම්දුරුවෝ වෙන්න පුළුවන්, ඉස්කෝලේ ගුරුවරු වෙන්න පුළුවන්. මේ වරදක් කියන බව, බැරි දෙයක් දෙන බව, දේශනා කරන බව කියන බව ඔබටම තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා ඔබ ඒ වරද පැත්තට කීයටවත් යන්නේ ඔබ යථා භූත ඥාන දර්ශනයෙන් අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මං යථා භූතං පජානාති තත්වයටපත් වුණා. ඒක නිසා ඒ සඳහා මේක කරලා බලන්න. කරලා බලනකොට තමයි ඔබට අත්දැක ගන්න පුළුවන්, අත්විඳ ගන්න පුළුවන්කම ලැබෙන්නේ.